කොහොමද ඔයාලට ජීවිතේ හොඳින්ද? ඔයාගේ හිතේ මෙහෙම ප්‍රශ්න ටිකක් තියෙනවද? අනේ මට හරි පාළුයි. අනේ මට හරි තනිකමක් දැනෙනවා. එයා මාව දාලා ගියා. එයා මාව තනි කළා. මං කොහොම ජීවත් වෙන්නද? මං කොහොම මේ වැඩ ටික කරගන්නද? මට හරි පාළුයි. මේවා හිතලා ඔයාගේ වැඩ නතර කළා අඬලා නිින්ද යන්නේ නැතුව ඔයාගේ ජීවිතේ දවස් කීයක් නම් නාස්ති කරගෙන නැද්ද? හැබැයි මෙහෙම හිතන ඔයාලට එක්තරා අවස්ථාවකදී මගේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කතාවක් දේශනා කරනවා. ඒක දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේලා 500 නමක් සිවුරු ඇරලා යන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ මේ කතාව ආරංචි වෙනවා මගේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඒ ආරංචි වෙලා මේ 500 දෙනා වහන්සේලාටම ආරාධනා කරනවා අනවතත් විතරට වඩින්න කියලා. ඒ වැඩිය වෙලාවේ හරි ලස්සන උපමා කතාවක් මගේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකේ හරි ලස්සන පවුලක් ඉන්නවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ධන සම්පතින් සැප සම්පත් පිරී ඉතිරිලා ගිය පවුලක්. හැබැයි මේ පවුලේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් දුන්නේ නැහැ. දානයක් දුන්නේ නැහැ. අසරණ කෙනෙකුට පිහිට වුණේ නැහැ. මෙයාලත් පුළුවන් තරම් රැස් කළා. අපේ ජීවිතේ අපි පුළුවන් තරම් අස් කරගන්න ඕනේ. මොකද මේ ජීවිතේ හරි පාරයි නැත්තම්. මගේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගණන් පාඩමක් කියලා දීලා තියෙනවා. එයාලා දන්නවද ඒක? අපි මොනවද දන්නේ? අපි දන්නේ එකතු කරන්න, වැඩි කරන්න, අඩු කරන්න. හැබැයි මගේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊට වඩා ලස්සන ගණන් පාඩමක් අපිට කියා දීලා තියෙනවා. අඩු කරන්නයි, බෙදන්නයි. රැස් කරන්නේ නැතුව අස් කරගත්තොත් අපි සංසාරේ දිනනවා. හැබැයි මේ සිටු පවුල එහෙම කළේ නෑ. මේ සිටු පවුල කළේ රැස් කළා විතරයි. අස් කළේ නැහැ. ඉතින් මෙහෙම කාලයත් එක්ක මේ තාත්තා ලෙඩ වෙනවා. ලෙඩ වෙලා මැරෙනවා. මේ මැරිච්ච වෙලාවේ මේ අම්මා හිතනවා අයා මැරිලා ගියාට මට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙයි. එහෙම හිතලා මේ අම්මා හිටියත් ඉන්න පුළුවන් වේද? නැහැ. මගේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටවත් වළක්වන්න බැරි වෙච්ච එකක් නේ මරණය කියන එක. ඉතින් මේ අම්මත් මේ මරණයට ගොදුරු වෙනවා. දැන් පවුලේ ඉන්නේ පුතා විතරයි. සල්ලි භාගේ තියනවා නම් අපිට නැත්තේ කවුද? අපිට ඕන තරම් අය ඉන්නවා. මේ වගේ මේ පුතාටත් ගොඩාක් යාළුවෝ නේද? කොහොම හිටියා. මෙයා මොකද කරන්නේ? නටනවා, කනවා, බොනවා, විනෝද වෙනවා. මේ වගේ ජීවිතයක් තමයි ගත කරගෙන ගියේ. හැබැයි මෙයාට දවසක් හිතෙනවා මම දැන් විවාහයක් කරගන්න ඕනි කියලා. එහෙම හිතපු මෙයා මුළු නගරෙටම අඬ බෙර ගහනවා ලස්සනම කාන්තාවක් විවාහ කරගන්නවා. එයාට සල්ලි තියෙනවා. ඒක නිසා හොඳ ලස්සන දියණියක් මෙයා විවාහ කරගන්නවා. අපේ භාෂාවෙන් කිව්වොත් දවස් 7ක් මඟුල් කරනවා කියන්නේ. ඒ වගේ වෙන්නේ නැති. මොකද සල්ලි භාගේ තියෙනවා ඒ නිසා. ඉතින් මෙහෙම කාලයත් එක්ක හැබැයි මේ කුමාරයාට හිතෙනවා මේ බිරිඳ වැඩක් නැහැ. ලස්සනක් නැහැ. දැන් මෙයාගේ කාලේ හරි කියලා හිතලා මෙයා මොකද කරන්නේ? තව විවාහයක් කරගන්නවා. ඒ කියන්නේ තව කාන්තාවක් ගෙදරට ගේනවා. දැන් ඉස්සෙල්ලා තරම් ආදරේ නෑ මේ පළවෙනි බිරිඳට. දැන් ආදරේ දෙවෙනි බිරිඳට. හැබැයි
දෙවෙනි බිරිඳත් එක්කත් මෙහෙම ඉන්නවා. ටික කාලයයි. එයාවත් එපා වෙනවා. මෙයා තව කෙනෙක් විවාහ කරගන්නවා. දැන් බිරිඳෑවරු 3 දෙනයි. පළවෙනි කෙනාට නම් එච්චර ආදරයක් නැහැ. දෙවෙනි කෙනාට ටිකක් ආදරේ. තුන්වෙනි කෙනාට තමයි දැන් ගොඩක්ම ආදරේ. ඉතින් මෙහෙම කාලයක් එක්ක යනකොට මෙයා වයසට යනවා. වලපයයි ගොඩපයයි කියලා කියන්නේ. හැබැයි මෙයා මෙහෙම ඉද්දි අර බිරිඳත් හොඳ නැහැ කියලා තව බිරිඳ ගේනවා. දැන් බිරිඳෑවරු 4 දෙනයි. දැන් වැඩියෙන්ම ආදරේ 4 වෙනි බිරිඳට. ඊගාවට ආදරේ ටිකක් 3 වෙනි බිරිඳට. ඊගාවට චුට්ටක් ආදරේ 2 වෙනි බිරිඳට. පළවෙනි බිරිඳ නම් එච්චර ගණන් ගත්තෙම නැහැ. ඉතින් මෙහෙම කාලයත් එක්ක එක දවසක් මෙයාට හිතෙනවා මං දැන් හොඳටම වයසයි. මං දැන් මැරෙන්න ළඟයි. එයා වැඩියෙන්ම ආදරය කරපු එයා ළඟින්ම තියාගෙන හිටපු බිරිඳ ගාවට යනවා. ගිහිල්ලා කියනවා මං හෙට මැරෙනවා. ඔයා එනවද මාත් එක්ක යන්න කියලා. මේ 4 වෙනි බිරිඳ මොකක්ද දන්නවද කියන්නේ? ඔයා මට ආදරය කරපු එක ඇත්ත. ඔයා මට සෙනෙහස දක්වපු එකත් ඇත්ත. හැබැයි ඔයත් එක්ක මට දොරකොඩින් එහාට එන්න බෑ. ඕන්න මං දොරකොඩට එන්න. අන්සාලේ ඉන්න. එතනින් එහාට නම් මට යන්න බෑ කියනවා. මෙයාට දැන් හරි දුකයි. ඇයි? මෙයා හරියට ආදරය කළා එයාට. ඉතින් මෙහෙම ඉඳලා හරි දුකෙන් වේදනාවෙන් මෙයා යනවා 3 වෙනි බිරිඳ ගාවට. 3 වෙනි බිරිඳ ගාවට ගිහිල්ලා අහනවා සොඳුරිය මං හෙට මැරෙනවා. ඔයා එනවද මාත් එක්ක යන්න කියලා. එයා මොකක් කියාවිද? එයාත් මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඔයා මට ආදරය කරපු එකත් ඇත්ත. ඔයා මට සෙනෙහස දක්වපු එකත් ඇත්ත. ඔයා මාව රැක බලාගත්තු එකත් ඇත්ත. හැබැයි මං ඕන්නම් එන්නම් වැටගාවට. එතනින් එහාට නම් මට එන්න බෑ කියනවා. දැන් මෙයාට හරි වේදනයි. ජීවිතේ මහා දුකක් දැනෙනවා. මෙයා හරි වේදනාවෙන් යනවා දෙවෙනි බිරිඳ ගාවට. ගහක් පර වෙලා තියෙන්නේ ගේ පැත්තට නම් ඒ ගහ වැටෙන්නේ ගේ පැත්තට. අන්න ඒ වගේ අපි කුසලයට නැඹුරුයි නම් අපි සුගතියකට වැටේවි. හැබැයි අපි අකුසලයට බර නම් අපි අකුසලයට වැටේවි. මේ බණ පදේ ඔයාගේ හදවතට දැනුණා නම් ජීවිතය අවබෝධයක් ගන්න පුළුවන් කියලා හිතෙනවා නම් අද ඉඳන් ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න. ඔයා තාම පරක්කු නැහැ. මොකද අඟුලිමාලයන් වගේ ඔයා ඒ තරම් මිනි මරලා නැහැ. අම්බපාලිය වගේ අපි පව්කම් කරලා නැහැ. තව ගොඩාක් අය අපේ බුද්ධ ශාසනයේ ඉන්නවා. ඉතින් එච්චර අකුසලයක් අපි කරලා නැහැ. ඒක නිසා අපිට බැරි වෙන්නේ නැහැ මේ ජීවිතේ දිනන්න. සමහරක් වෙලාවට ඔයා හිතන නැති අනේ මම පරක්කුයි මම මෙච්චර දේවල් කරා මම මේ විදියට කරා දැන් මොන කුසලයක්ද මම දැන් යන්න වෙන දුගතියට තමයි කියලා. නැහැ. ඔයා පරක්කු නැහැ. ඔයාට තාම අවස්ථාව තියෙනවා. අපි යන ගමන යන්න වෙන්නේ තනියෙන් නිසා ජීවිතය අපි හදා ගන්න ඕනේ. මේ දැන් ඉඳන් පටන් ගන්න. කුසලයට හිත නැඹුරු කරගන්න. ජීවිතය හදා ගන්න. යනකොට අරන් යන්න. බරට ගෙනියන්න දෙයක් අපි හදා ගන්න ඕනේ. ඉතින් තින් කුසල වැඩි කරගන්න. පව්කම් වලින් දුර වෙන්න. ජීවිතේ සසර මඟ කෙටි කරගෙන මේ අහපු බණ පදේ ඔයාගේ ජීවිතවලට උපනිශ්‍රේ වෙලා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම අමා මහ නිවනින් සැනසෙන්න
මේ අහපු බණපද හේතු වාසනා වේවා. දෙවෙනි බිරිඳ ගාවටත් ගිහිල්ලා කියනවා මං හෙට මැරෙනවා. ඔයා එනවද මාත් එක්ක යන්න කියලා. දෙවෙනි බිරිඳ මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඔයා මට ආදරය කරපු එකත් ඇත්ත. ඔයා මට මාව රැක බලාගත්ත එකත් ඇත්ත. මට සෙනෙහස, ආදරය, කරුණාව හැමදේම දුන්නා. හැබැයි මට ඔයත් එක්ක යන්න බෑ. මම ඕම්නා නම් එන්නම් වල ළඟට. එතනින් එහාට නම් මට යන්න බෑ කියනවා. මේ වෙලාවේ දරා ගන්න බැරි දුකක් දැනෙනවා. පළවෙනි බිරිඳ ගාවට යන්නත් දැන්. ඇයි? එයා පැත්තකටම දාපු කෙනෙක්. එයාව ගණන් ගත්තේම නෑනේ අන්තිමට එන්න. ඒක නිසා මෙයා ගාවට යන්නත් දැන්. හැබැයි මෙයා දැසල කඳුළු පුරෝගෙන පළවෙනි බිරිඳ ගාවට යනවා. ගිහිල්ලා අහනවා මම හෙට මැරෙනවා. ඔයා එනවද මාත් එක්ක යන්න කියලා. ඒ වෙලාවේ හරි ලස්සන උත්තරයක් දෙනවා. මේ අහන්න. ඔයා කතා කළත් නැතත් ඔයා යන ඕනම තැනකට මං එනවා. ඔයා මැරලා එතනින් එහාට කොහටද යන්නේ? එහෙටත් මං එනවා. ඒ විදිහට හරි ලස්සනට උත්තර දෙනවා. ජීවිතේ අපි ගොඩාක් දේවල් හරිය ආදරෙන් හරිය ලස්සනට පරිස්සම් කරනවා. මේ කතාව මංගලෝත්තර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ ස්වාමීන් වහන්සේලා 500 දෙනාටම දේශනා කරනවා, විස්තර කරනවා. හතරවෙනි බිරිඳ වලපයයි ගොඩපයයි කියලා ගෙන ආපු බිරිඳ, දෙටියෙන්ම ආදරය කරපු බිරිඳ, ආදේශ කරේ රැස් කරගත්ත මිල මුදල් වස්තු සම්භාරයට අපි කවදා හරි මැරුණ දවසට එයා අපිත් එක්ක යන්නේ නැහැ. සේප්පුවක එහෙම නැත්නම් සාලික එහෙම නැත්නම් දොරකොඩ ගාවේ එළියට එන්න පුළුවන් කමක් නැහැ. අපිත් එක්ක අපි යන දිහාවට ඒ රැස් කරගත්ත මිල මුදල් හතරම් බඩු වස්තු සම්භාරය අපිට කවදාවත් අරගෙන යන්න බෑ. ජීවිතේ තේරුම් ගන්න. ඔයා දුක් මහන්සි වෙනවා, හරි හම්බ කරනවා, අඳිනවා, පළඳිනවා. හැබැයි ඔයා මැරුණ දවසට ඔයා එක්ක යන්න ඒ කිසිම දෙයක් එන්නේ නැහැ. ජීවිතය අවබෝධ කරගන්න. මොකද හම්බ කරන්න එපා කියනව නෙමෙයි, අඳින්න පළඳින්න එපා කියනව නෙවෙයි, ලස්සනට ඉන්න ඕනේ. හැබැයි ජීවිතය අවබෝධයෙන් ගෙවන්න. මොකද මේ හැමදේම අපිට දාලා යන්න වෙනවා. එහෙනම් හතරවෙනි බිරිඳ කවුද? රැස් කරගත්තු මිල මුදල් වස්තු සම්භාරය. ඒ ගාවට ආදේශ කරේ තුන්වෙනි බිරිඳ වෙනුවට එයා කොහෙටද එන්නම් කිව්වේ? වැට ගාවට. කවුරු වෙන්නේ නැද්ද? ගෙවල්, දොරවල්, වතු, තිටි. එයා වැට මායිමෙන් නවතිනවා. ඔයත් එක්ක ඔයා මැරුණ දවසට ඉඳීවි. මිනිය වත්තේ ඇතුලේ තියෙනකම්. එයාට කවදාවත් ඔයා හම්බ කරගත්ත රැක බලාගත්ත නඩත්තු කරා කියලා ඔයත් එක්ක යන්න බෑ. ඔයාට ගෙනියන්නත් බෑ. අපි ගෙවල් දොරවල් හදනවා, ලෝන් දාලා ණය වෙලා බඩට නොකා අපි ගෙවල් දොරවල් හදනවා. අවබෝධ කරගන්න යනකොට ගෙනියන්න බෑ. ඒක නිසා ඔයාට ඉන්න තැනක් ඔයා හදා ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ඒක එපා කිව්වේ නැහැ. හැබැයි කවදා හරි දවසක මේ හැම දෙයක්ම දාලා යන්න වෙනවා කියන අවබෝධය තියාගෙන ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි හදාගන්න. මොකද අපි මරුණ දවසට ඒව වැටමායනේ නතර වෙනවා. අපි යන දිහාවකට කවදාවත් ගෙනියන්න බෑ. ඒ ගාවට අපි යන්නේ දෙවෙනි බිරිඳ ගාවට. දෙවෙනි බිරිඳ වෙනුවට ආදේශ කළා මගේ ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ
අපි ඇහි මොනේ තියාගෙන හදන දරුවෝ. එහෙමත් නැත්නම් අම්මා තාත්තා. එහෙමත් නැත්නම් සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ, හිත මිත්‍රාදියෝ. අපි මැරිච්ච දවසට අපිත් එක්ක යන්නේ නැහැ. පණ දෙන්නම් වගේ රත්තරන් කියයි. හැබැයි පණ දෙන්න පුළුවන්ද? කවදාවත් බැහැ. අපි ජීවිතේ ගොඩාක් දේවල් කැප කරනවා. ගොඩාක් දේවල් කැප කරලා ජීවිතේ අපි සමහරක් වෙලාවට අපේ ඇඟට අඳින්නේ නැහැ. අපේ බඩට කන්නේ නැහැ. ඒ තරමට අපි අනිත් අය වෙනුවෙන් කැප වෙනවා. හැබැයි මැරුණ දවසට එයාලා ඕනනම් වල වටේ තුන් පාරකුත් යයි. එතනින් එහාට නම් එන්නේ නැහැ. මේ අපි වටේ ඉන්න දරුවෝ, අම්මා තාත්තා, යාළු මිත්‍රාදියෝ, නෑදෑ හිත මිතුරෝ, මේ හැම දෙයක්ම අපිට දාලා යන දවසක් එනවා. ඉන්නකම් එතකම් කරන්න. හැබැයි හිතින් අතාරින්න. මේ ලෝකෙට ඉපදිලා අපිට තියෙනවා වැඩ කොටසක්. අම්මා තාත්තා ඉන්නවා නම් අපි අම්මා තාත්තට යුතුයකම් කරන්න ඕනේ. විවාහ වුණා නම් ස්වාමියාට බිරිඳට අපි යුතුයකම් කරන්න ඕනේ. ඒ වගේම යාළුවෝ හෙළියේ නෑදෑ හිත මිත්‍රාදීන්ට අපි යුතුයකම් ඉටු කරන්න ඕනේ. ඒව හැමදේම ඉටු කරන්න. හැබැයි අවබෝධ කරගන්න මං යන දවසට මේ කාටවත් මාත් එක්ක යන්න බෑ. මට යන්න වෙන්නේ තනියමමයි. පින් දහම් කරන්නේ නෑ සමහරක් වෙලාවට අර අනිත් අයගේ වැඩත් එක්ක වෙලාවක් නැහැ. සිල් ගන්න කතා කරන් අනේ මෙහෙණින්හංශ මං කොහොම එන්නද මගේ මහත්තයා බඩගින්නේ. මගේ දරුවෝ බඩගින්නේ. ඔය විදියට මට අර වැඩේ තියෙනවා. ඔය දවසට මේ වැඩේ තියෙනවා. එදාට විතරයි චුට්ටක් හරි නිදහසක් තියෙන්නේ. ඔය විදියට නොඑක අර්ථකථන දේවි. හැබැයි ඒ කවුරුත් අපිත් එක්ක යන්නේ නැහැ. අපි අකුසලයක් කරලා තිරිසන් ලෝකෙට ගියොත් අපිත් එක්ක ඒ අකුසල කර්ම බෙදා ගන්න නැහැ. ඒ වගේම තමයි කුසලයක් කළා හොඳ තැනකට ගියොත් ඒක බෙදා ගන්න යාලා එන්නේ නැහැ. ඒක නිසා මේක අවබෝධ කරගන්න. තමන් කරගත්තොත් තමන් දිනු. හැබැයි දිනන්න යන මේ ගමනේ අනිත් අයත් අරගෙන යන්න ඒ කුසලයට නැඹුරු කරන්න ඒක අමතක කරන්න එපා. මොකද ඒකත් ආර කුසලයක්. තව කෙනෙක් පිනට දහමට නැඹුරු කරනවා කියන්නේ ඒකත් කුසලයක්. ඒක නිසා පිනට දහමට නැඹුරු කරගන්න. යුතුයකම් ඉෂ්ට කරන්න. හැබැයි හදවතින් අතාරින්න. මොකද යන දවසට එයාලා එන්නේ වරගාවට විතරයි අපි. ඊගාවට පළවෙනි බිරිඳ. එයා කියන හරි ලස්සන කතාවක්. යන ඕනම තැනකට එන්නම් කියනවා. ඔයා මැරිලා කොහෙටද යන්නේ? අන් එහෙටත් එන්නම් කියනවා. ඉතින් මේ විදිහට ආදේශ කරේ මගේ බුදුහාමුදුරුවෝ පින් පව් කුසල අකුසල වලට. අපි මැරුණාම කතා කළත් නොකළත් පින් පව් කුසල අකුසල අපි පස්සෙන් එනවා. ඒක විපාක දෙන්න අපි පස්සෙන් එනවා. හැබැයි අතෑරලම දාපු බිරිඳ අපි අතෑරලම දාපු පින් කුසල් වෙන්න පුළුවන්. හැබැයි කවදා හරි දවසක අපිට අරන් යන්න පුළුවන් ඉච්චරයි. අඩුම තරමේ අපි ආස ඇඳුමක්වත් අපිට ඇඳන් යන්න බැහැ. අනං අඳ පැඳුමක් ඇඳන් තමයි අපිට යන්න